හලෝ ළමයි ඔන්න අපි කලින් එක පොඩක් අවුල් ගියා පැලවුලා ගිහිල්ලා ඔන්න ඉතින් ඊට පස්සේ අලුත් ස්ටාර්ට් එකේ අලුත් පැල හිටවන්නේ අද පැල හිටවනවා අපි හිටවන මේ ඉන්නේ හිල් ඉදින එක්කෙනා හලෝ හිල් ඉදින එක්කෙනා මේ දෙන්න චූටි පැල අරගෙන හිටවනවා පැල අපි 150ක් නේද 150ක් දානවා ඊට කලින් පොඩි සමරියක් කියන්න මේ එකක් මේ එක පැකට් එකක් මේක ඇවිල්ලා ග්‍රෝ බෑග් එක 16 ග්‍රෝ බෑග් එකේ අපි පස් මාධ්‍ය හදාගත් විදිය කලින් කිව්වා හැබැයි වීඩියෝ එක තාම දැම්මේ නැහැ එකක් දාන්නම් මේ තියෙන්නේ මේ පස් මාධ්‍ය මතු පිට පස් එකයි කර 10 එකයි කොම්පෝස්ට් එකයි කොහොබත් එකයි. එතකොට ඒ විදියට සමානුපාතිකට මොකක්ද ඒකට කියන්නේ? සමාන අනුපාතයකට. එකට එක අරගෙන තමයි මේ පස් මාධ්‍ය හදාගත්තේ. ඊට පස්සේ පස් මාධ්‍ය හදලා දවස් 14ක් තිබ්බා ජීවාණුහරණය වෙන්න ඉටිකොළ වලින් වහලා කියන්නේ රත් වෙනවනේ. එතකොට ඒක ඔටෝ ජීවාණුහරණය වෙනවා. දවස් 14ක් තියලා ඊට පස්සේ මේ ටික අරගෙන පැකට් වලට දාලා කියන්නේ ග්‍රෝ බෑග් වලට දාලා දැන් මේ කරලා තියෙන්නේ හොඳට පස් තෙමෙන්න වතුර දාලා තියෙනවා අපි. ඒ වතුර දාලා ඊට පස්සේ දිලිරනාශක හොඳට ස්ප්‍රෙඩ් වෙන්න මේ ගහලා තියෙනවා. මොකද පැල හිටවන්න ඕනි හින්දා මේ කොහොමත් පැල මොන විදියකට හිටෙව්වත් මේ පැල හිටවන්න කලින් දිලිරනාශක ගහන්නේ. මොකද මේ පැල අලුත් හින්දා මේක නම් ප්‍රශ්නයක් නැහැ. මේක මේ ට්‍රේ එකේ ආපු හින්දා පැල ලස්සනට මුල් හැදිලා ලස්සනට තියෙනවා. මේ දෝනි ඔය පැලයක් පෙන්නන මේක නම් ගැලවිලා ආවේ. මෙන්න මේ විදිහට මේ ලස්සනට මුල් ගිහිල්ලා තියෙන චූටි පැල හිටවන් තමයි තියෙන්නේ ඉතින් හිටවන 29 වෙනි පැලේ හිටවනවා. 29යි. මෙයාගේ නම් මුල් ගැලවිලා වගේ. ඊට පස්සේ අනුම ළමයි තියෙන්නේ. අපි ඉතින් කලින් වෙච්ච අකරතැබ්බේ දන්න අපිට වෙච්ච අපි ඉතින් අලුතින් පටන් ගත්තා. කවුරු අලුතින් පටන් ගමු අපි එකට. මේක තමයි ඉතින් අද වීඩියෝ එක හරි පොඩි එකක්. මේ කලින් වතුර දාලා මේවා අර කලින් නූල්ම මේවට ඇද්දායි. ඔව් දිලිනාශක විදියට පාවිච්චි කරේ කැප්ටාන්. මේ කැප්ටාන් දාලා හොඳට වගාමල් වලට හොඳට මේ ස්ප්‍රේ කරලා තියෙන්නේ. දැන් වතුර වලින් තෙමලා තියෙන හින්දා තව ඒක ස්ප්‍රෙඩ් වෙනවා. එහෙම තමයි ඉතින් අපි බලමු කොහොමද වෙන්නේ කියලා. ආයි අප්ඩේට් ගේන්න කලින් වීඩියෝ එකේ වගේ කරන්න හොඳ නැහැ. ඔව් දැන් මෙම් පැලේ තියලා මේක පෙන්නන්න මෙතනින් මෙන්න මෙහෙම අරගෙන මේ විදිහට වගාමල්ලට පැලේ තියලා එහෙම අර අපි නිකන් ඒවා හිටවන වගේ තද කරලා හිටවන්නේ නැහැ. කියන්නේ මුල තද කරන්නේ නැහැ. මෙයාගේ මට්ටමට වඩා උඩට මේ පස් ආවොත් මේත් මැරෙන්න බලනවා. ඔව් ඒත් තැම්බෙනවා නේද? හඳ ඊට පස්සේ තැම්බිලා නිකම්ම හිටු මැරීම වගේ වෙනවා. වෙහිබර කලගුණයක් තියෙන්නේ. කට ගාලා වැස්සොත් තමයි අපිට හුස්ම ගන්න අමතක වෙන්නේ. බලමු ඉතින් ගන්න ඕකයි. ආයේ ඊළඟට පොහොරද මොනවද දාන්නේ ඒක අපි හරියටම ඔයාලට වීඩියෝ වලින් අරන් එන්න. අමේ හිල දිගයි. මොකක්ද යකෝ කියන්නේ? ඔව් පස් උටක් දාලා තද කරගන්නයි. හරි. ඔක තමයි ඉතින් කියන්න තියෙන්නේ. හරි එහෙනම් අපි ඉස්සරහට අපේ පැල විස්තරේ එක හමු.